සසර දුක නැති කර ගැනීම තමයි ඒගොල්ලන්ගේ බලාපොරොත්තුව. මේ සමහර අය ලංකාවේ ඉන්නවා, සමහර අය ලංකාවේ නැහැ. මේ ජීවිතවල කතා කරලා ඉන්න කරලා තමයි මේ ආධාර ගෙන්නාගෙන මේ කටයුත්ත මේ සිද්ධ කරන්නේ. ඒ නිසා නේද අපි බොහොම සත්භාවයෙන් මේ කටයුත්ත මේ කරේ. ඒ නිසා මට හිතෙනවා අපිට වෙසක් පොය විතරනකොට වෙසක් පොය දවසට නේද ඉතින් අපිට කිරියාහාර පූජාව මේ ස්ථානයෙන් පවත්වන්න පුළුවන් විදිහට මේ කුඩි ටික සම්පූර්ණ වෙයි කියලා. ආශිර්වාදය තමයි මේ කියන්නේ. නේද? ඒ වගේ ආශිර්වාදයෙන් මොකක් හරි කොහොම හරි මේ කටයුතු ටික කෙරෙනවා. ඉතින් ඒකත් මම මේ මතක් කරේ ඒ නිසා මේ නම් සඳහන් කරු මේ පින්නතියන් මේ අභාවයට පත්වන්නට යෙදුණු මේ නම් සඳහන් කරපු සියලුම ඥාතීන්ට පින්පෙත් අනුමෝදන් කරදීම මූලික අරමුණ වලට පත් කරගෙන තමයි ඉතින් අද දවසේ මේ කටයුතු මේ සිද්ධ කළ යුතු මේ වටමහා පින්කම් වලට සම්බන්ධ පින්කම් ප්‍රතිමා කරණම් පිට කියවන්නේ නේද? ප්‍රතිමාවක් කරවන එක පූජා කරන එක මේ වටමහා පින්කම් වලට සම්බන්ධ පින්කම් සසර පුරාවට නිවන් දකින අවස්ථාව දක්වාම සසරට උපකාර වන අනන්ත අප්‍රමාණ ආනිසංස ලබන්න පුළුවන්කම ලැබෙන මහා වැදගත් පින්කම්. ඒ ගැන හිතලා සන්තෝෂ වෙන්න මේ සසර පුරාවට නිවන් දකින අවස්ථාව දක්වාම අපට සසර ගමනට උපකාර වෙන උදාර පන්ති ආනිසංස ලැබෙන මහා වැදගත් පින්කමක කොටස්කාරී බවට පත් වෙන්න පුළුවන්කම ලැබුණා කියලා පින්වත් පින්නාම සසරටපත් වෙනවා. මේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහලේකාධිකාරී මේ උඩියාපිටියේ දීකල මුල්ල දීපති පිරිවෙනි ඉරි කුත්‍යාගේ අපේ අස්සංගනේ සාසන රතන ස්වාමීන් වහන්සේ දුක් නිරෝගී භාවයේ මේක කුටියක් තුලින් දායකත්වයේ දානවා. ඊළඟට ඕස්ට්‍රේලියාවේ පදිංචි වෛද්‍ය තුනිල් ඉදිරිසිංහ මහතා සහ පත්මා චන්ද්‍රසේකර මහත්මිය නැසී ගිය වනාන්තර බංගලාවේ පදිංචි පී.එම්. බණ්ඩාර විලෙන්තුමා සහ ඩී.එම්. හැමෙන්කී මෙන්කී පී.එම්. ජයන්ත බණ්ඩාර මල්ලික රාජා සහ කමලා තිලකසිංහ මහත්මිය සහ ඉදිරිසිංහ මහතාට පිළිපිනිස ඊළඟ ඕස්ට්‍රේලියාවේ පදිංචි ඉංජිනේරු බන්දුල කෑදරගම මහතා සහ චම්පා කෑදරගම මහත්මිය නැසී ගිය ගණිතන්නේ පදිංචි පී.එම්. ගුණතිලක
මහතාට සහ එම නැතිනියට සහ ඒකනායක මහතා සහ නැතිනියට පින් පිණිස එක කුටියක් පූජා කරලා තියෙනවා. ඊළඟ වෛද්‍ය අශෝක පනාදෙනි මහතා සහ එම මහත්මිය ඉතින් නැති ගිය අලුත් වත්තේ පදිංචි කිරියත්තා සහ කිරියම්මාට අශෝක මහතාගේ මවවන් නැති ගිය සීතා පනාදෙනි නැතිගේ පින් පිණිසක් එක කුටියක් පූජා කරලා තියෙනවා. ඊළඟට චූරණී ජයතිලක මහතා සහ අනුලා චන්ද්‍රසේකර මහත්මිය විසින් නැති ගිය පනාදර බංගලාවේ සීඑම් බණ්ඩාර ලෙමතුමා ඩීඑම් රන්මැණිකේ නෑනියන් සීඑම් ජයන්ත බණ්ඩාර අයියා රාජා ඇතුළු ඒ වගේම කුලියාපිටියේ පදිංචි චූරණී ජයතිලක මහත්මියගේ පියතුමන් සහ මව වන චන්ද්‍රලතා හෙට්ටිනායක මහත්මිය පින් පිණිස එක කුටියක් පූජා කරලා තියෙනවා. ඊළඟට ගේරි කරුණාතිලක මහත්මිය කසුම් කරුණාතිලක යසෝදා කෑදරගම සහ චූටි පුතා විසින් නැති ගිය කරුණාතිලක මහතාට සහ පනාදර බංගලාවේ පදිංචි කිරියත්තා කිරියම්මා චූටි මාමන්ති රාජා අත්තා පින් පිණිස පූජා කරලා තියෙනවා කියලා. අද ඕස්ට්‍රේලියාවේ පදිංචි ආසිරි සේනානායක මහතා නදීකා රුවන් පතිරණ මහත්මිය සහ චූටි පුතා විසින් ඉබ්බාගමියේ පදිංචි කමලා තිලසිංහ කිරියම්මාට සහ කිරියත්තාට සහ ආසිරි පුතාගේ තාත්තාට පින් පිණිස කුටියක් පූජා කරලා තියෙනවා. ඒ වගේම ඕස්ට්‍රේලියාවේ පදිංචි සුරංගන අධිකාරම් මහතා සහ අනුරාධා රුවන් පතිරණ මහත්මිය සහ චූටි දුව ඉබ්බාගමියේ පදිංචි කමලා තිලසිංහ කිරියම්මා සහ කිරියත්තාට සහ සුරංගන මහතාගේ නැසීගේ අයටත් පින් පිණිස පූජා කරලා තියෙනවා. ඒ වගේම ඕස්ට්‍රේලියාවේ පදිංචි මොමාල් වෙඩිසිංහ පුතා සහ කවුරුති අංජලිකා ජයතිලක මහත්මිය පනාදේ බංගලාවේ පදිංචි කිරියත්තා කිරියම්මා චූටි මාමන්ඩි අත්තා සහ කුලියාපිටියේ පදිංචි චන්ද්‍රලතා හෙට්ටිනායක කිරියම්මාට සහ කිරියත්තාට පින් පිණිස පූජා කරන ලදී. ඊට අමතරව මේ පැරණි සංඝාවාසයේ පුතුවරට කවර මැසීමට සහ මහර කරුණුවරට ඉතිරි ආධාර මුදල් යොදාගත්තා. ඒ අය චූරණී කෑදරගම මහත්මිය ඉන්ද්‍රා දිසානායක මහත්මිය සුරංගනී කෑදරගම මහත්මිය මානේ කඩුවිල මහත්මිය ඇතුළේ මේ පින්නතුන් තමයි මේ කටයුත්ත සිද්ධ කරලා තින්නේ. පුතු කවර නම කියලා කියන්නේ අර සංඝාවාසයේ පුතුවර ඒක පුතු කවර කියන මම කැවිලා කිව්වා මේකට පුතු කවර කියන්නේ හොඳයි නේද කියලා මම කිව්වා කැමැත්තක් කරන්න කියලා. ඒ ගමන ලේරම ටික කාර්යයේ ෆොටෝ ආගෙන ගිහිල්ලා නේද? ඒ වටහන් උඹ අයිත් කරලා අලුතෙන්ම උර මහරයින් දාලා අරගෙන ඉන් අනුමෝදන් කරන මේ කමලකණියේ මට මේ කියලා ගෙනත් දුන්නා. මේක තමයි හරි වටින්නේ. මම මේක දැන් කියවනවා. ඈ සියලු දිනාට පින් දෙන්න. අනන්ත සංසාරයේ පටන් මේ මොහොත දක්වා අප විසින් රැස් කර ගන්නා ලද සියලුම පුණ්‍ය සම්භාරයන් සියලු දෙවියන් බ්‍රහ්මයන් සියලු භූත ප්‍රේත තිරිසන් ඉන්ද්‍රිය ආදී සතර අපාගත සත්වයන්ද සත්වයන් ඇතුළු තල 31 තුල සිටින සියලුම සත්වයින්ට සමසේ පින් පතුරුවා පින් පිහිටුවා පින් දෙවි. පින් කැපකොට පින් පවරමි. පින් අනුමෝදන් කරමි. පින් අනුමෝදන් විත්වා පින් අත්පත් වේ. අනන්ත සංසාරයේ පටන් මේ මොහොත දක්වා මා විසින් රැස් කර ගන්නා වූ සියලුම පුණ්‍ය සම්භාරයන් මියගිය අපේ ඥාති සම්බන්ධකම් ඇති අයට දැන් මේ ඥාතිනම් වූ වෙනත් අයට ඥාති සම්බන්ධකම් ඇති අයට ඉදන් වූ ඥාතිනම් සමසේ පින් පතුරුවා පින් පිහිටුවා පින් දෙමි. පින් කැපකොට පින් පවරමි. පින් අනුමෝදන් කරමි. පින් අනුමෝදන් විත්වා පින් අත්පත් වේවා. අනන්ත සංසාරයේ පටන් මේ මොහොත දක්වා ඉතින් රැස් කර ගන්නා වූ සියලුම පුණ්‍ය සම්භාරයන් අනන්ත සංසාරයේ පටන් මේ මොහොත දක්වා අප විසින් රැස් කර ගන්නා සියලුම පුණ්‍ය සම්භාරයන් මේ සංසාර ගමනේදී මග පෙන්වූ ස්වාමීන් වහන්සේලාට අපට උදව් කළ උපකාර කළ දෙමව්පියන්ට වැඩිහිටියන්ට ගුරුවරුන්ට භාර්යාවන්ට ස්වාමි පුරුෂයන්ට දූ දරුවන්ට සහෝදරයන්ට සහෝදරියන්ට ඥාති හිතනාදීන්ට සේවක සේවිකාවන්ට අසල්වැසියන්ට ක්‍රියාවෙන් වචනේ සිතින් සහයෝගය දැක්වූ පිහිට වූ සියලු ලෝක සත්‍යයන්ට සමසේ
පින් පතුරවා පින් පිහිටුවා පින් දෙනි පින් කැපකොට පින් පවරණි පින් අනුමෝදන් කරමි පින් අනුමෝදන් වෙත්වා පින් අත්පත්ත්වා සංසාරේ පටන් මේ මොහොත දක්වා අප විසින් රැස් කරගන්න ලද සියලු පුණ්‍ය සම්භාරයන් අප පැමිණි සංසාර ගමනේදී අප අතින් දැන හෝ නොදැන මරණයටපත් දුක් වේදනාවන්ටපත් වූ පිළිවීමකට ලක් වූ සියලු පුද්ගලයන්ට සියලු සත්ත්වයන්ට සමසේ පින් පතුරවා පින් පිහිටුවා පින් දෙනි පින් කැපකොට පින් පවරණි පින් අනුමෝදන් කරමි පින් අනුමෝදන් වෙත්වා පින් අත්පත් වෙත්වා අනන්ත සංසාරේ පටන් මේ මොහොත දක්වා මා විසින් රැස් කර ගන්නා සියලු පුණ්‍ය සම්භාරයන් කල 31 තුලම සිටින සියලු සත්‍යයන් විසින් අනුමෝදන් කර ගනිමින් ඔවුන් කෙරෙහි ඇති සියලු කාරුණ්‍ය ගණදිනු වලින් අප මේ මොහොතේම මුදවත්වා එසේම අපට ණය ගැති අයටද එම ණය ගැති බවෙන් අප මුදවා නිදහස් කරමින් නිදහස් වෙත්වා තවද මේ අනුමෝදන් කර සියලු පුණ්‍ය ශක්තිය සියලුම මිනිසුන්ට දෙවියන්ට බ්‍රහ්මයන්ට භූත ප්‍රේත තිරිසන් නිරය ආදී සතර අපාගත සත්වයන්ට අසඤ්ඤ කලවල සිටිනා සත්වයන් ඇතුළු කල 31 තුලම සිටින සියලුම සත්වයන්ට චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධය ලැබ සංසාර දුකින් සදාට නිවි නිදහස් පරම නිර්වාණ සුවයේ සූපත් වන්නටම උපකාර වේවා උදව් වේවා උපනිශ්‍රේ වේවා හේතු වාසනා මේ සිද්ධ කරගන්නවා කියලා ඉහම දෙනාම සම්පූර්ණපත් වෙමින් මේ අපි සර්වප්‍රකාරයෙන් කරගත්තා වූ පුණ්‍ය ශක්තිය පළමු කොටස මේ ලෝකේ ශාසනය ආරක්ෂා කරන මේ ගම්බින් දොරවල් විහාරස්ථාන ආරක්ෂා කරන ඉෂ්ට දේවතාවුන් වහන්සේලා ප්‍රදාන ඉස්තුම් කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලාට මේ පින් අනුමෝදන් කරවන අනුමෝදන් වේවා. හිඟන් මහත්මයා මේ අමලගහිතේ පුතණුවන් කුලියා පිටින් ඉඳලා මේ අපේ සූරණී මහත්මයා ප්‍රදාන මේ සියලු දෙනාටම අපි මහත්මයාම ඇවිල්ලා ඉන්නවන්ට ගියාරින්ද නේද? ඒ වගේම උපාසක දාන පූජාවට දායකත්වයේ දරමින් මේ අවස්ථාවට සම්බන්ධ වුණ නොවුන අපේ දායකාරකාදී පින්වත් සියලු දෙනාටම අපි උපාසක උපාසිකාවන් ඇතුළු මේ අවස්ථාවට සම්බන්ධ වී සිටින ලොකු කුඩා බාල මහත් කරුණ පින්වත් ඔබ සියලු දෙනාට මේ පින් අනුමෝදන් තුන්දුවන්ගේ අනන්ත වූ ආශිර්වාදී ලැබේවා විජයශ්‍රී ජයශ්‍රීමා බෝධිරාජානන් වහන්සේගේ ආශිර්වාදී ලැබේවා දලදා වහන්සේගේ ආශිර්වාදී ලැබේවා අටමස්ථානීය ආශිර්වාදී ලැබේවා සොළොස්මස්ථානීය ආශිර්වාදී ලැබේවා ශ්‍රී පාදස්ථානීය ආශිර්වාදී ලැබේවා යරතන බෝධිරාජානන් වහන්සේගේ ආශිර්වාදී ලැබේවා ශ්‍රී විසුද්ධි විරාජෝත්තමයන් වහන්සේ ප්‍රදාන ඉස්තුම් කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදී ලැබේවා මේ ආශිර්වාද ශක්තියන්ගේ බලයෙන් පින්වත් සියලු දෙනාට මෙලොව වශයෙන් ඇති වී තිබෙන ඇතිවන ග්‍රහ අපල නක්ෂත්‍ර රෝග පීඩාවන් නිවාරණය වේවා සිත සාන්ති යහපත අභිවෘද්ධිය නිදුක් නිරෝගී චිරජීවනයේ ආයුරාෝග්‍ය ආදී සප සම්පත් උදා වේවා කායික පීඩා දුරු වේවා මානසික පීඩා දුරු වේවා දීර්ඝායු සම්පත්ම ලැබේවා මෙලොව ජීවිත වාසනාවන්ත වේවා පරලොව ජීවිත වාසනාවන්ත වේවා සසර ගමනම වාසනාවන්ත වේවා අවසානයේ පින්වත් ඔබ සියලු දෙනාට ප්‍රාර්ථනීය වූ බෝධියකින් උතුම් අමා මහ නිවනින් සැනසීම ලබා ගැනීම සඳහා මේ පින් හේතු වාසනාම වේවා මම හැමදාමත්ම කරන ප්‍රාර්ථනය අපේ මේ ආශිර්වාද ශක්තියන්ගේ බලයෙන් අපි උපාසක උපාසිකාවන්ට තමන්ගේ උභයාර්ථ සංසිද්ධියේදී මේ සීලාදී ගුණධර්ම ආරක්ෂා කර ගැනීම කටයුතු කරන්නට අවශ්‍ය කායික ශක්තිය මානසික ශක්තිය නිදුක් නිරෝගී ජීවනයේ ආයුරාෝග්‍ය ආදී සත සම්පත් විද්වානීවා වලින්ම වඩා වර්ධනය කරගෙන පින්වත් ඔබ සියලු දෙනාටම ඉතින් මේ කටයුතු වලට උදව් උපකාර කරන සමහර විදේශගතව සිටින අය මේ විදේශීයව සිටින පින්වත් සියලු දෙනාටම මෙලොව වශයෙන් ඇතිවී තිබෙන ඇතිවන ග්‍රහ අපල නක්ෂත්‍ර රෝග පීඩාවන් නිවාරණය කර දෙන තේක්වා ආයුරාෝග්‍ය ආදී සැප සම්පත් උදා කර දෙන තේක්වා කායික පීඩා මානසික පීඩාවන් දුරු කර දෙන තේක්වා අවසානයේ දෙවි දේවතාවුන් වහන්සේ ප්‍රාර්ථනීය වූ බෝධියකින් උතුම් අමා මහ නිවනින්
සැනසීම ලබා ගනිත්වා. Right.